අයිබෝවන් වෙඩින් ඇඩ්වයිස් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔයාගේ වෙඩින් එකටත් තව මාසයයි ඉඳලා තියෙන්නේ. අන්තිම සති කිහිපේ දවා දැන් ඉන්නේ. අන්තිම මාසේ මොනවද කරන්න ඕනේ කියලා තාම හරියට හිතා ගන්න බැරිද? එහෙනම් මේ වීඩියෝ පටේ අපි අරගෙන ඉන්නේ ඔයාට වෙඩින් එකට අන්තිම මාසෙදී, ඒ කියන්නේ වෙඩින් එකට කලින් අන්තිම මාසෙදී ඔයා කරන්න ඕනේ මොනවද කියන කරුණු කාරණා මේ වීඩියෝ පටේදී අපි කතා කරනවා. වීඩියෝ එකට යන්න කලින් channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න, ඔයාගේ යාළුවෙකුට මේ පේන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම ඔයාට මොන හරි ප්‍රශ්න අදහස් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් බලමු වෙඩින් එකේ අන්තිම මාසෙදී ඔයා මොනවද කරන්න ඕනේ කියලා. වෙඩින් එකට අන්තිම මාසෙදී ඔයා කරන්න ඕනේ මූලිකම දෙයක් තමයි ඔයාගේ බුකින්ග්ස් ඔක්කොම නැවත කන්ෆර්ම් කරන එක. ඔයා බලන්න ඔයා අවශ්‍ය බුකින්ග්ස් ඔක්කොම මේ විදිහට දාලාද තියෙන්නේ. ඒ වෙන්ඩර්ස්ලට ආයි ඒ බුකින්ග්ස් කන්ෆර්ම්ද කියන එක. ඒ කියන්නේ යාළුවා කතා කරලා බලන්න ඔයාගේ ඩේට් එක එයා හරියට රිසර්ව් කරගෙන තියෙනවද? ඒ ටයිමින්ග්ස් කොහොමද? ඒ දේවල් කමියුනිකේට් වෙලා තියෙනවද? තව මොන හරි බුකින්ග්ස් ඔයාලට මගහැරිලා තියෙනවද? මෙන්න මේ බුකින්ග්ස් කියන පැත්ත ඔයා සම්පූර්ණයෙන් කන්ෆර්ම් කරගන්න. ඒක බුක් කරපු අයත් එක්ක සහ තව මොන හරි පෙන්ඩින් තියෙනවා නම් ඒ දේවල් ඔක්කොම කම්ප්ලීට් කරගන්න ඕනේ මුලින්ම. දෙවෙනි කාරණාව තමයි ෆයිනල් වෙන්ඩර් මීටින්ග්ස්. ඒ කියන්නේ ඔයාගේ ඒ වෙන්ඩර්ස්ලත් එක්ක ඔයා ෆයිනල් මීටින්ග්ස් arrange කරගන්න ඕනේ. මේ ෆයිනල් මීටින් එකේ තමයි ඒ කියන්නේ ඔයා බුකින් එක දැම්මට ඔයාගේ වෙඩින් එක දවසේ වෙන්නේ කොහොමද වෙන්න ඕනේ මොනවද ඒකට අවශ්‍ය ටයිම්ලයින් කොහොමද මේ දේවල් ෆයිනලයිස් වෙන්නේ අන්තිම මීටින් එකේදී. මේක ඔයාට අන්තිම මාසයේ අන්තිම සති 5 ඇතුළ වගේ ඔයා මේ දේවල් ටික arrange කරගන්න. විශේෂයෙන්ම මෙතනදී ඔයා ගන්න ඕනේ මීටින් එක තමයි හොටෙල් එකේ ෆයිනල් මීටින් එක. මේ හොටෙල් එකේ ෆයිනල් මීටින් එකේදී තමයි ඔයාගේ මෙනු එක සිලෙක්ට් වෙලා ෆයිනලයිස් වෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ෆ්ලෝ ප්ලෑන් එක, ඔයාගේ ගෙස්ට් කවුන්ට් එකත් එක්ක ටේබල් කොහොමද arrange වෙන්නේ, එදා දවසේ හොටෙල්, ඒ කියන්නේ එදා දවසේ ටයිම්ලයින් එක, බයික් ඕපන් කරන්න කීයද, බයිට් සර්ව් කරන්න කීයද, බයිට් මොනවද ඔයා දාන්නේ, මේ ඔක්කොම ඩිස්කස් වෙන්නේ මෙන්න මේ හොටෙල් එකේ ෆයිනල් මීටින් එකේදී. ඒ වගේම ඔයා ෆොටෝග්‍රාෆර්ත් එක්ක මීටින් එකක් ගන්න, ඔයාගේ ටයිම්ලයින් එක, ෆොටෝ ෂූට් එක කීයද පටන් ගන්න, ඒක ඔයාගේ ටයිම්ලයින් එකත් එක්ක කොහොමද අලයින් කරගන්නේ, මෙන්න මේ දේවල් ටික කතා කරන්න. ඊට පස්සේ ඔයාගේ ඩෙකරේෂන් කරන කෙනත් එක්ක, ඔයාගේ එන්ටර්ටේන්මන්ට් ප්‍රොවයිඩර්, ඒ කියන්නේ බෑන්ඩ් එක හරි DJ කෙනත් එක්ක, ඊට පස්සේ ඔයාගේ පෝරුව සෙරමනි අශ්‍යක කරන කෙනත් එක්ක, මෙන්න මේ වගේ ප්‍රධාන වෙන්ඩර්ස්ලත් එක්ක අනිවාර්යෙන් ඔයා මීටින් එකක් ගන්න ෆයිනල් ඩිස්කෂන් එකට. ඒක හරහා ඔයාගේ ඩීටේල්ස් ටික ඔක්කොම ඔයාට කන්ෆර්ම් කරගන්න පුළුවන් සහ ටයිම්ලයින් එකේ හරි ඇජෙන්ඩා එකේ හරි එයාලට මොනවා හරි ඉෂුස් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයාලට එයා ඉල්ලන දේත් එක්ක ඔයාලට කරගන්න, ඒ කියන්නේ සමහරක් වෙලාවට බියුටිෂියන් ඉල්ලන ටයිම් එකත් එක්ක ෆොටෝග්‍රාෆර්ට ෆොටෝ ෂූට් එක ස්ටාර්ට් කරන්න ඉල්ලන ටයිම් එක දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒතර ඔයා කලින්ම දැනගන්නවා ඔයාට එන ඉෂුස් මොනවද කියලා. වෙඩින් එක දවසට යන්න කලින් ඔයාට මේ දේවල් ටික ඔක්කොම සෝට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය කාරණාව දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි ෆයිනල් අවුට්ෆිට් ෆිටිං. ඒ කියන්නේ ඔයාගේ ඇඳුම ෆිට ඔන් කරලා ඔයාගේ ඒ වැඩ ටික ඉවර කරගන්න. මේක වෙඩින් එකට සතියකට කලින් ඔය කරගන්න පුළුවන් නම් ඔයාට ඇත්තටම ලොකු ස්ට්‍රෙස් එකක් රිලීස් කරගන්න පුළුවන්. ඔයාට ඔයාගේ ටීම් එකක් ඉන්නවා නම් ඒ ටීම් එක ගොයින වේ චේන්ජ් කරනවා නම් ඒ දේවල්. ඒතකොට මෙතනදී ඔයාගේ ඇඳුම, ඔයාගේ ෂූස්, ඊට පස්සේ ඔයාගේ අනිත් ජුවලරිස් හරි මොන හරි යනවා නම් ඊට පස්සේ ගෲම්ට නම් ටයි පින්, ටයි එක, ටයි නෝට් එක, බෝ එක, බෙල්ට් එක, මෙන්න මේ වගේ හැම දෙයක්ම ඔයා ඉවර කරගන්න. හතරවෙනි කාරණාව තමයි finalizing guest list. මේක ඊටාම වැදගත්. මේක ඊටාම වැදගත් කියලා කියන්නේ ඇයි? ලංකාවේ තාම ගෙස්ට්ලාගේ පුරුද්දක් නැහැ. ලංකාවේ වෙඩින් එකකට ඉන්වයිට් කරාම මට එන්න වෙන්නේ නැත්නම් එන්න වෙන්නේ නැහැ කියලා ඉන්ෆෝම් කරන්න. සමහරක් වෙඩින් තියෙනවා, අපි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. වෙඩින් එක දවසේදී ගෙස්ට්ලා 20 30 40 අඩු වෙනවා. එතකොට මෙහෙම අඩු වුණා කියලා ඔයාලට කරන්න දෙයක් නැහැ නේ. මොකද අපි හොටෙල් එකට කලින් ෆයිනල් පේමන්ට් එක කරාට පස්සේ ගෙස්ට්ලා අඩු වුණා කියලා ඔයාලට ඒකෙන් රිෆන්ඩ් එකක් හම්බ වෙන්නේ නැහැ. වෙඩින් එකට කලින් අපි ඔක්කොම පේමන්ට් එක සෙටල් කරන්න ඕනේ. ඉතින් ඒක හින්දා ඔයාගේ ගෙස්ට් ලිස්ට් එක ඔයාව ෆයිනල් කරගන්න හරියට. මේම ෆයිනල් කරගද්දී ඔයාලට පුළුවන් හැම කෙනාගෙම කන්ෆර්මේෂන් එකක් ගන්න උත්සාහ කරන්න වෙඩින් එකට එනවද කියන එක. මොකද කොහොම කරත් වෙඩින් එකෙන් 100ට යම් ප්‍රමාණයක්, ඒ කියන්නේ අපි 10 දෙනෙක් හෝ 15ක් හෝ බොහෝ තැන්වලදී, හැමතැනදීම එහෙම වෙනවා කියන්නේ නැහැ. බොහෝ තැන්වලදී
ඔයා කියන එක්ස්පෙක්ට් කරන ප්‍රමාණෙත් එක්ක එදාට එන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මෙන්න මේක ඔයාලට ලොකු කොස්ට් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ දේ ඕයිඩ් කරගන්න. ඔයා හරියට ගෙස්ට් ලිස්ට් එක ෆයිනලයිස් කරගන්න. හොටෙල් එකට ඒක හරියට ඉන්ෆෝම් කරන්න. හොටෙල් එකේ ෆයිනල් මීටින් එකට කලින් මේක කරගන්න පුළුවන් නම් ඉතාලම වටිනවා. එතකොට ඔයාගේ ටේබල් ප්ලෑන් එක හදද්දී හොටෙල් එකේ හොටෙල් එකට කන්ෆර්ම් කරලා ඒ කියන්නේ ඒ කාන්ට තමයි ඔයා පේමන්ට් එක කරන්නේ. මේ දේවල් ඔක්කොම ඔයාට මැනේජ් කරන්න පුළුවන් හරියට. පස්වෙනි කාරණාව තමයි finalize the vendor payment. ඔයා ගොඩක් තැන්වලදී ඒක වෙන්ඩගේ පේමන්ට් ටර්ම්ස් දන්නේ ඔයානේ. ඔයා දැන් මේ විදි බුක් කරලා තියෙනවනේ. එතකොට ගොඩක් වෙන්ඩර්ස්ලා වෙඩින් එකට කලින් එයාලගේ පේමන්ට් සෙටල් කරන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් 2 weeks or 1 week before. ඉතින් එතකොට ඒ දේවල් බලලා එදා දවසේදී මුකුත් හිතමනාවකම් මත ගැටීම් ඇති කරගන්න නැතුව පේමන්ට් එක සෙටල් කරගන්න. සෙටල් කරලා ඒ වැඩ ටික ඔක්කොම ක්ලියර් කරගන්න. හයවෙනි කාරණාව තමයි beauty and grooming schedule. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය වෙන facial වෙන්න පුළුවන්, groom ගෙනන් hair cut එක වෙන්න පුළුවන්, nail arts ටික wax කරනවා නම් ඒ දේවල් මෙන්න මේ වගේ ඔයාගේ අර වෙඩින් එකට ලස්සන වෙන්න කලින් ඉඳන් කරන්න ඕන දේවල් ටික ට්‍රීට්මන්ට්ස් ටික මේ මාසය ඇතුළතදී හරියට ප්ලෑන් කරලා ඒ වැඩ ටික කරගන්න ඕන. හත්වෙනි කාරණාව තමයි wedding and honeymoon checklist. මෙන්න මේක හරි වැදගත්. මේකේ පළවෙනි කාරණාව wedding checklist එක. ඒ කියන්නේ ඔයා checklist එකක් විදිහට ඔයා මාක් කරගන්න. wedding එක දවසේදී මොනවද අරගෙන යන්න ඕනේ? හොට් පෝරුව සෙරමනි එකට මොනවද අරගෙන යන්න ඕනේ? ඒ දේවල් ඔක්කොම ඒක කාටද බාර දෙන්නේ? කවුද මේ දේවල් අරගෙන යන්නේ? එදා දවසේදී ගෙදරින් ගෙනියන්න ඕනේ මොනවද? ලිකර් ගෙනියන්න ඕනේද? බයිට්ස් ගෙනියන්න ඕනේද? කිරිබත් කේක් ගෙනියන්න ඕනේද? wedding cake ටික ගෙනියන්න ඕනේද? මෙන්න මේ ටික ඔයා checklist එකක් හරියට හදාගත්තොත් ඔයාට wedding එකට කලින් ඔයාගේ වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එදා දවසේ උදේට මේ ටික නෑනේ මේක නෑනේ අර ඉස්සර ඇඩ් එකක් ගියේ අර මුද්ද අමතක වෙලා ලන්ඩන් වල ඉන්න ඇල්බර්ට් අංකල්ට කෝල් කරලා මුද්දක් ගෙන්න ගන්න. ඒ වගේ ප්‍රශ්න ඔයාට වෙන්නේ නෑ මේ විදිහට ඔයා හරියට චෙක් ලිස්ට් එකක් මේන්ටේන් කරගත්තොත්. ඊළඟ කාරණාව තමයි ඔයා වෙඩින් එක ඉවර වෙලා ඔයගොල්ලෝ හනිමූන් මදු සමය සඳහා පිටත් යනවනේ. ඒ පිටත් යද්දි ගෙනියන්න ඕනේ මොනවද? ඒ හැම දෙයක්ම ඊට පස්සේ එතනින් පස්සේ ඔයා සෙකන්ඩ් ඩේ එකක් තියෙනවා නම් ඒකට අවශ්‍ය දේවල් මේ හැම දෙයක්ම වගේ ගොයිඩ වේ චේන්ජ් එකක් තියෙනවා නම් ඒකට අවශ්‍ය දේවල් මේ ඔක්කොම මේ චෙක් ලිස්ට් එක ඇතුලේ දාගෙන මේ දේවල් ටික හරියට ලෑස්ති කරගන්න අන්තිම මාසෙදී හරියට ලෑස්ති කරගත්තොත් ඔයාට එදා දවසේදී ස්ට්‍රෙස් එකක් නැතුව මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඔය කාරණා 7 මේ කාරණා 7ට හරියට ફોකස් කරලා අන්තිම මාසයේ වැඩ ටික කරගත්තොත් ඔයාට වෙඩින් එකට කලින් දවසේ වෙඩින් එකට දවස් දෙකකට කලින් එදා දවසේ උදේ අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් ගන්න නැතුව ලස්සනට ස්මූත්ලි මේ වැඩේ කරගන්න හැකියාවක් තියෙනවා. හරිනේ එහෙනම් අපි තව වීඩියෝ එකකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්න.